ගාමින් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ කොස්සට තිබ්බුටු දාලා හදන රසම රස කිසෙල් මුඹුලක්. මුලින්ම කොස්සට ටික තලලා ඉවරලා පොත්ත අයින් කරලා සුද්ධ කරගන්න ඕනේ. ඒකට ළමයි අපිට කොස්සට සුද්ධ කරගන්න ලේසි. තෙත කොස්සට නැතුව හොඳට වේලුණු කොස්සට ගන්න ඕනේ. ඒකල තලලා පොත්ත අයින් කරලා සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ තිබ්බුටු ටිකත් අපි කපා ගන්න ඕනේ. මතක ඇතුව තිබ්බුටු කපලා ඉවර වෙලා වතුරට දාන්න. නැත්නම් තිබ්බුටු ගෙඩිය කපපුවාම කළු පාට වෙනවා. තිබ්බුටු කහට වගේ. තිබ්බුටු ටික කපලා වතුරට දා ගන්නවා. තිබ්බුටේ කොස්සට එකතු කරපුවාම කෙසෙල් මුව එක හරිම රසයි. අමුතුම රසක් තමයි තියෙන්නේ. ඒකත් එක්කම බත් කන්න පුළුවන්. හදලා බලන්නකෝ ඔයාලා කොහොමද කියලා. ඊට පස්සේ ළමයි හොඳට හොදලා අරගත්ත කෙසෙල් මුව ගෙඩියක් අරගෙන පොඩිවට කපා ගන්න ඕනේ. චූටි කෑලි වලට කපා ගන්න. සමහරක් අය නම් කෙසෙල් මුව කපලා වතුරට දානවා. ඒත් දැන් මම මුලින්ම කොස්සට තලලා සුද්ධ කරලා තිබ්බුටුත් කපලා තියෙන නිසා කෙසෙල් මුව වතුරට දාන්නේ නැහැ. සමහරක් අය කියනවා කෙසෙල් මුව කපලා වතුරට දාපුවහම මේකේ රසය අඩු වෙනවා කියලා. ඒ නිසා කෙසෙල් මුව කපලා අපි කෙසෙල් මුව හදාගන්න භාජනෙටම තමයි දාගන්නේ. කලින් පොලුත් ගාලා තියාගත්තා. දැන් කොස්සට ටික හොඳට සෝදලා කෙසෙල් මුව එකට එකතු කරගන්නවා. තිබ්බුටු ටිකත් ඒ වගේම සෝදලා කෙසෙල් මුව එකට එකතු කරගන්නවා. දැන් ලුණු, කරපිංචා, රම්පෙත් තියෙන ළමයි රම්පෙත් දාගන්න. රසපරදි ලුණු, මිරිස් කුඩු, 3-5 කුඩු, කහ කුඩු ටිකක්, එකතු කරලා ළමයි හොඳින් කලවම් කරගන්න. එතකොට කෙසෙල් මුවකුත් නැහැ ප්‍රශ්නයක්. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ගාගත්ත පොල් ටික මිරිකලා කිරි ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕන ළමයි. මම මේකට ගොරකත් එකතු කරගන්නවා. මට ඒක මුලින් කියන්න අමතක වුණා. ගොරක කෑලි 2-3ක් විතර එකතු කරගත්තා මම. දැන් කිරිත් එකතු කරගත්තා. දැන් තියෙන්නේ ලිපේ තියලා කෙසෙල් මුව ඇඹුල ඉදව ගන්න. මේ තියෙන්නේ කෙසෙල් මුව ඇඹුල. ඔයාලත් හදලා කාලා බලන්න. හරිම රසයි. කොස්සටත් හොඳට තැම්බිලා තියෙන්නේ.